හොඳයි අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලඝු ගණක වගු භාවිතයෙන් කොහොමද ගාණක් හදන්නේ කියලා. මුලින්ම පුතේ ලඝු ගණක කියන එකේ තේරුම පොඩ්ඩක් කතා කරලිමුකෝ. ඇත්තටම මේ ලඝු කියන එකේ තේරුම කෙටි කියන අර්ථය. ඒ කියන්නේ ගාණක් හදාගන්න තියෙන කෙටි ක්‍රමයක්. එතකොට මේ ගාණක් හදාගන්න තියෙන කෙටි ක්‍රමයක්ද අපේ ළමයින්ට අමාරු වෙලා තියෙන්නේ කියලා හිතනවා. පුතේ ඔයාලා ළඟ කැල්කියුලේටර් එක නැත්තම් ගාණක් හදාගන්න තියෙන කෙටි ක්‍රමයක් තමයි ලඝු ගණක. අපිට ලඝු ගණක ඕන වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. හරිද? ඔයාට පුළුවන් ඕනම සංඛ්‍යා දෙකක් එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. කැල්කියුලේටර් එක ඕනේ ඕනම සංඛ්‍යා දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාට අපහසු ಗುಣ කරන්න හා බෙදන්න. විශේෂයෙන් දශම සංඛ්‍යා ඔය දශම සංඛ්‍යාවක්ම බෙදන්න ආවම පස්සේ අපහසුයිනේ. එහෙනම් ලඝු ගණක කියලා කියන්නේ ඕනම සංඛ්‍යා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ಗುಣ කරන්නයි බෙදන්නයි භාවිතා කරන්න පුළුවන් කෙටි ක්‍රමයක්. මම පාඩමට එන්න කලින් ඔයාට මෙන්න මෙහෙම දෙයක් මතක් කරන්න. නම සංඛ්‍යාවක් ලියනවා. 12.45 මම අහනවා මෙයාගේ මේ දශම තිත ඉන්නේ කොහෙද කියලා. සංඛ්‍යාවක මේ දශම තිත මගින් ලොකු දෙයක් කරන්න පුළුවන්. බලන්නකෝ. මෙන්න මේ දශම තිත දකුණට යත්ම සංඛ්‍යාවේ විශාලත්වය වැඩි වෙනවා. මේ ස්ථාන එකක් දකුණට ගියොතින් 124 වෙනවා. එතකොට ස්ථාන දෙකක් ගියොතින් 1245 වෙනවා. එතකොට දශමතිත දකුණට යත්ම සංඛ්‍යාවේ විශාලත්වය වැඩි වෙනවා. ඒ වගේම වමට යනකොට සංඛ්‍යාවේ විශාලත්වය අඩු වෙනවා. දැන් මම මෙන්න මෙහෙම සංඛ්‍යාවක් ලිව්වොතින් එම මෙයාගේ කොහෙද දශමතිත ඉන්නේ? ඔව්. මෙයාගේ දශමතිතක් නම් පුතේ පේන්නේ නැහැ නේද? ඔව් පේන්නේ නැහැ. පේන්නේ නැත්තම් පුතේ මෙයාගේ දශමතිත ඉන්නේ මෙන්න මේ සංඛ්‍යාවේ අග. සංඛ්‍යාවක අග නම් දශමතිත ඉන්නේ දශමතිත සාමාන්‍යයෙන් තියන්නේ. ඒක නිකන් තියෙනවා. හරි. මට වැදගත් වෙන්නේ එක දෙයයි. මම අහන්නේ ඔයාලගෙන් ඕනම කෙනෙකුට ලඝු ගණක ගාන මම ගොඩ දාලා දෙන්නම්. ඔයාලා ඉගෙන ගන්න ඕන එක දෙයයි. මම සංඛ්‍යාවක් දෙනවා. ඔයාලා කරන්න ඕන ඒ දෙන සංඛ්‍යාව 1ත් 10ත් අතරට ගන්න. දශමතිත යන ස්ථාන ගාන කියන්න ඕන එක විතරයි. මෙන්න මුලින්ම දෙන්නම්කෝ මෙහෙම සංඛ්‍යාවක්. මෙයා 1ත් 10ත් අතරට ගන්න. දශමතිත ස්ථාන කීයක් යන්න ඕනද කියලා අහනවා. පුතේ 2.6යි ගාන කියන්නේ ඉන්නේ 1ත් 10ත් අතරනේ. දශමතිත ස්ථාන එකක්වත් යන්න ඕනේ නැහැ. යන්න ඕන ස්ථාන ගාන බිඳුවයි. මම මෙහෙම සංඛ්‍යාවක් දෙනවා. 26.34. මෙයා 1ත් 10ත් අතරට ගන්න දශමතිත යන ස්ථාන ගාන යන්න ඕන ස්ථාන ගාන. ස්ථාන එකක් ගියාම ඇති. සංඛ්‍යාව වෙනෝ 1ත් 10ත් අතරට. හොඳයි. අපි එහෙනම් දැන් යමු ලඝු ගණක වගු භාවිතයෙන් ගානක් හදන්න. මම ඔයාලට මේ
පස්සේ හඳුන්වන්නම් ඇත්තටම සංඛ්‍යාවක ලඝු බලනවා කියන එකේ සිංහල තේරුම පස්සේ කියලා දෙන්නම්. මුලින්ම හැම කෙනෙකුටම ගාන ගොඩ දාගන්න විදිය කියලා දෙන්නම්. හොඳයි. මම ලියන සංඛ්‍යාවක්. මට ඕනම සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. 18.6.9 ගුණ කරන්න කියලා කියනවා 23.4/6. දැන් අපි මේක ගුණ කරන්න යන්නේ පුතේ ලඝු ගණක වගු භාවිතේ. එතකොට ඔයාලා මේ කැල්කියුලේටර් එකනොත් මේක හදලා බලන්න. ඇත්තටම මේ උත්තරේ හරිද කියලා. එතකොට ඔයාලට පිළිගන්න පුළුවන් මේ ලඝු ගණක වගු නිවැරදි කියලා. වැරදුනොත් පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. ඊටා කුඩා දශම ගාණක්. ඒ කියන්නේ ආසන්න උත්තරයක්. අපි දශම සංඛ්‍යා ගුණ කරනකොට ආසන්න උත්තරයක් නෙන්නේ. හරි. මෙන්න එහෙනම්. දැන් මම මේක ගුණ කරන්න යන්නේ ලඝු වලින්. එහෙනම් ලඝු වලින් ගුණ කරන්න නම් පළවෙනි දේ තමයි ගානට ලඝු ගන්න එක. ගානට ලඝු ගන්නකොට මෙන්න මම ගාන x කියලා ගන්නවා. මෙයාලා අපිට කියනවා එකතු කිරීමයි අඩු කිරීමයි පුළුවන්නේ. ඔයාලට අපහසු ගුණ කිරීමයි බෙදීමයිනේ. එහෙනම් කියනවා ගුණිතයක් ආවොත් එකතුවක් සේලියා ගන්නේ කියනවා. බෙදීමක් ආවොත් අඩු කිරීමක් සේලියා ගන්න කියලා කියනවා. ඔයාලට අපහසු ගුණ කිරීමයි බෙදීමයි. එහෙනම් එයාලා අපිට නීතියක් හඳුන්වා දෙනවා. ගුණිතයක් ආවොත් එකතුවක් සේලියා ගන්න. බෙදීමක් ආවොත් අඩු කිරීමක් සේලියා ගන්න. එහෙනම් මෙන්න වැඩේ කරමු අපි පළවෙනි පියවර නීතිය දාලා ලියා ගමු. අපි ගන්න ලඝු 10 පාදය. එයි මේ 10 පාදයේ සංඛ්‍යානේ පුතේ ලඝු 10 පාදය අපිට කෙටියෙන් ගන්න ලියන්න පුළුවන් LG කියලා. ලඝු ගන්න මෙන්න LGX සමානයි LG 18.6.9 ගුණිතයක් ආවොත් එකතුවක් සේලියා ගන්න කියලා කිව්වනේ. LG 23.4/6. හරි. දැන් තියෙන්නේ මෙයාට මෙයා එකතු කරන්න. මෙයාට මෙයා එකතු කරන්න බෑ පුතේ LG තියෙද්දි. එහෙනම් LG අයින් කරගන්න ඕන. අපිට LG වලින් කියන්නේ ෂෝට් මැසේජ් එකක් ලඝු බලන්න කියලා. සමහර ළමයින්ට ප්‍රශ්නයක් තියෙනෝනේ මේ මොන වෙලාවෙද ලඝු බලන්නේ කියලා. හරි. මෙයාට මෙයා එකතු කරන්න බෑ පුතේ LG තියෙද්දි. එහෙනම් ලඝු බලන්න. අපි කියනවා ලඝු බලන්න බෑ. එහෙම ඕනම සංඛ්‍යාවක ලඝු බලන්න බෑ. ලඝු බලන්න නම් මෙයා එන්න ඕන 1/10ත් අතරට. 1/10ත් අතරට ගන්න වැඩේ කරන්නේ දශම තිත මගින්. මෙයා 1/10ත් අතරට ගන්න දශම තිත එන ස්ථාන ගානට කියන පූර්ණාංශය කියලා. මෙන්න එහෙනම් ස්ථාන එකක් නේ එන්න ඕන. 1.0. මොකද මේ ලඝු ගණක වගුවෙන් බලන ටික දශමගයක්. දැන් ලඝු බලනවා. මෙතන එක තියාගත්තු ගමන් පුතේ ඇත්තටම මේ තිත නොපෙනුනාට මෙන්න මෙතන ඉන්නේ. ඒ ස්ථාන එකක් ආපු බවනේ පෙන්වලා තියෙන්නේ. ලඝු බලන්නේ මෙහෙමයි. පළවෙනි ඉලක්කම් දෙක ඉලක්කම 18 6 9. මෙන්න එහෙනම් 18 වෙනි පේලිය යනවා 18ට යනවා 6 වෙනි තීරුවට. 18 වෙනි පේලියේ 6 වෙනි තීරුවේ ඉන්නවා 26යි 95. පැත්තක ලියා ගන්නකො. 18 6
9නේ. බලන මධ්‍යන්තරයෙන් 9 තියෙන්නේ කීයද කියලා ඒ කියලා 21ක් තියෙනවා. මේකට එහෙනම් ඒ ගාන එකතු කරනවා. ඔයාලට වගුවෙන් ලඝු බැලීම අල්ල ගන්න ලේසි පුතේ. යාළුවෙක්ගෙන් අහ ගන්නවත් පුළුවන්. වැදගත් වෙන්නේ මේ ටික ඉගෙන ගන්න එක. හොඳද? හරි. 5යි 1යි 6යි 9යි 2යි 11න් එකක් ඉතිරි 7යි 2යි. එනෝ මේ ලඝු ගණක වගුවෙන් බලපු ටික දශමගයක්. ඒකයි මේ පූර්ණාංශයෙන් පස්සේ 1.2 2යි 7යි 1යි 6. මෙන්න ඊළඟට මෙන්න මෙයාගෙත් ලඝු බලනවා. අපි කියනවා ලඝු බලන්නම්. ඔයා එන්න 1.10ත් අතරට. මෙයා කියනවා එන්නම් කියලා. අපි කියනවා එහෙම හරියන්නේ නැහැ. පේන්නේ එන්න. ස්ථාන එකක් නියඳනවා. 1.0. දැන් ලඝු බලනවා. 23 4 6. ගානත් එක්ක කතා කර පුතේ හදන්න තියෙන්නේ. මෙන්න 23 4 ඉන්නවා. ඒ කියන්නේ 23 වෙනි පේලියේ 4 වෙනි තීරයේ ඉන්නවා 36යි 92. 26 4 sorry 23 4 හරි 23 4 වෙනි තීරයේ ඉන්නවා 36යි 92. 23 4 6නේ. ඒ කේල්ලේ බලනවා මධ්‍යන්තරයේ 6 තීරුවේ ඉන්න 11. මේකට 11 එකතු කරනවා. 2යි 1යි 3යි 9යි 1යි 10න් බිංදු එකක් ඉතිරි 6යි 1යි 7යි 3යි. එනවා 3යි 7යි බිංදුවයි 3. දැන් මෙන්න ලඝු ගණක කියලා කියන්නේ මේ ලඝු ගණක වගුව බදාගෙන හදන ගානක් නෙමෙයි. අපිට ලඝු ගණක වගුව ඕන උනේ මේ LG අයින් කරගන්න ලඝු බැලුවා. පුතේ එතනින් පස්සේ තියෙන්නේ මේ සාමාන්‍ය සුළු කිරීමක්. මෙන්න මෙයාට මෙයා එකතු කරන්න තියෙන්නේ. එකතු කරමු. මෙහෙම තියෙද්දි එකතු කරන්න කාට හරි අපහසු නම් එකයට එක ලියාගෙන වැඩේ කරන්න පුළුවන්. එකතු කරනවා. 6යි 3යි 9යි 1යි බිංදුවයි 1යි 7යි 7යි 14න් 4 එකක් ඉතිරි 5යි 1යි 6යි 1යි 1යි 2යි. මෙන්න LGX සමානයි 2.6යි 4යි 1යි 9. දැන් අපි ගාන ගත් x කියලානේ x වලගේ හොයන්න ඕන. මෙන්න LG මේ පැත්තට එනවා ඇන්ටිලොග් ලෙස. ප්‍රතිලඝු බලනවා. ප්‍රතිලඝු ඇන්ටිලොග්. ඇන්ටිලොග් බලනවා. ඔයා මෙහෙම හිතන්න LG මේ පැත්තට එනවා ඇන්ටිලොග් ලෙස. එතකොට x මේ පැත්තේ තනි වෙනවා. 2.6යි 4යි 1යි 9. දැන් බලනවා ඇන්ටි ඉන්න තැන. කෙටියෙන් මේකට මතක තියාගන්නකෝ ඇන්ටි කියලා. ඇන්ටි කියලා කියන්නේ මෙන්න මේ ඉලක්කම් හතරට. බලන්න දැන් ඇන්ටි ඉන්නේ කොහෙද කියලා. මෙයාගෙන් කරන වැඩේ මම කියන්නම්. බලනවා 64යි 19. 64යි 19 ඉන්නේ කොහෙද කියලා. 64යි 15 ඉන්නවා. මදිනේ තව 4ක්. 64යි 15 නම් ඉන්නේ 43 8. 43 8 ලියා ගන්නවා. තව මදි 4ක් නේ. ඒ 4 ඉන්න මධ්‍යන්තර තීරුවේ 4 වෙනි තීරුවේ. එහෙනම් 43 8 4 තමයි ඉන්නේ. දැන් තියාගන්න මේ පූර්ණාංශය මෙන්න තියාගන්න විදිය. 1.10ත් අතර ඇඟිල්ල තියාගන්න මෙයාගේ. ඒක හැමෝටම ලේසියිනේ. එහෙනම් එක සංඛ්‍යාවක් දුන්නොත් 1.10ත් අතර ඇඟිල්ල තියාගන්න පුළුවන් ඔයාලට. මෙන්න මෙතන. මෙතන ධන එක හිටියොත් දකුණට එකයි. ඍණ එක හිටියොත් වමට එකයි. ධන නම් දකුණට, ඍණ නම් වමට. ධන දෙකනේ ඉන්නේ. 1යි 2යි. එන උත්තරේ 438.4ක්. හොඳයි.